සිරස FM ධර්මාසනය. අද ධර්මාසනේ ධර්මානුශාසනාව පූජ්‍යපාද අගුළුගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේගෙන්. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පිළිවෙලින් විස්තර කරන සම 40 කර්මස්ථාන භාවනාව සම්බන්ධවත් මේ පින්වතුන්ගේ දහම් ගැටළු වලට උත්තර ලබා දීම සම්බන්ධවත් මේ දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමාධිය දිනු කර ගැනීම පිණිස කර්මස්ථාන 40ක් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ සිතේ එකඟ භාවය දිනු කර ගැනීමට. මේ එකඟ භාවයක් අපිට අවශ්‍ය වෙන්නේ පින්වතුනි, අපේ සිතේ වික්ෂිප්ත භාවයේ වැඩි නිසා. සාමාන්‍යයෙන් ලෝකේ වාසය කරන බොහෝ දෙනාගේ සිතේ ස්වභාවය එක අරමුණක නැහැ. අපි මේ දෙයක් කටයුත්තක් කළාට හිත දුවන්නේ වෙන අරමුණු ඔස්සේ. මේ වගේ විවිධාකාර අරමුණු ඔස්සේ හිත පවතින නිසා හිත ඉහිරිලා, ඒ නිසාම හිතට සහනයක් ලබා ගන්න අමාරුයි. මේ කාරණයට භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්න හොඳ විසඳුමක් තමයි සිතේ එකඟ භාවය පුහුණු කරවා ගන්නවා. එකඟ වෙන්න අපි කරන දේට සිත පිහිටුවා ගන්න පුළුවන්. කියන දේට සිත පිහිටුවා ගන්න පුළුවන්. හිතන දේට සිත පිහිටුවා ගන්න පුළුවන්. ඒ හරහා සිතේ එකඟ භාවය ශක්තිමන්ත වෙනවා. අන්නේ එකඟ භාවය ඔස්සේ ගැඹුරු ආකාරයෙන් හිත පුහුණු කරලා සමාධි පුදවා ගන්න පුළුවන්. ඒ සඳහා භාවිතා කරන සම්මුති භාවනා ක්‍රමයන්ට කියනවා සමාධි භාවනාව ක්‍රමයන් කියලා. මේ භාවනාවන් අතර දස කසිනයන්ගෙන් කසින භාවනා කීපයක් අපි විස්තර කළා. අද දවසට නියමලා තියෙන්නේ අපිට තේජෝ කසින භාවනාව සම්බන්ධව කරුණු ටිකක් ඉදිරිපත් කරලා මේ පින්වතුන්ගේ දහම් ගැටළු වලට උත්තර ලබා දෙන්නට. පින්වතුනි, කසින භාවනාවන් ගැන අපි අහනකොට සාමාන්‍යයෙන් ජනතාවට ලොකු බයක් ඇති වෙනවා. මේවා අපිට කරන්න පුළුවන්ද? ගෙවල් වලින් කරන්න පුළුවන්ද? මේ වාගේ නෑ පින්වතුනි, අපි කාටත් පුළුවන්. බැරි දේවල් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ නැහැ. බලන්න අපේ අතීතයේ අනුරාධපුර යුගයේදී, ඒ අතීත කාලයේදී ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ධ්‍යාන අභිඥා මාර්ගඵලලාභේ වාසය කළා. ඒ ස්වාමීන් වහන්සේලා දායක පින්වතුන් දහම් කියා දෙනවා. ඒ නිසා දායක අයත් ඒ වගේමයි. අති විශාල ප්‍රමාණයක් වාසය කළා සමාධිලාභීව. ඒ වගේම විපස්සනා ඥානලාභීව මාර්ගඵලලාභීව වාසය කළා. මේ විදිහට භාවනාවන් කරලා. ඉතින් තව කෙනෙකුට හිතන්න පුළුවන් මේ වාගේ භාවනා කරනකොට කාලය නාස්ති වෙනවා, දීර්ඝ කාලයක් කරන්න වෙනවා. නෑ පින්වතුනි, අපේ හරි ආකාරයෙන් කළොත් කෙටි කාලයකදී චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්. අපි අර හිතන් ඉන්නේ දීර්ඝ කාල කරන්න ඕනේ කියලා. ඒ කාරණාව ඇත්ත. අපි බොහෝ කාර්ය බහුල ජීවිතයක් එක්ක කරනකොට දීර්ඝ කාලයක් කරන්න වෙනවා. හැබැයි අපි කාල වේලාවල් වෙන් කරවාගෙන භාවනාව යෙදෙනවා නම් ඒ කාලය තුල භාවනා අධ්‍යක්ෂින් ලබන්න පුළුවන්. මේ පින්වතුන්ට පුළුවන් ආකාරයට පළමුවෙන් පුහුණු වීමේදී කෙටි කාලවලදී පුහුණු වෙනවා. පැය භාගයක්, පැයක් වගේ කාලයක් දිගට ටික කාලයක් පුහුණු වෙනවා. භාවනා අධ්‍යක්ෂින් ටිකක් ලැබෙනකම්ම, භාවනා අධ්‍යක්ෂින් ටිකක් ලැබෙනකම් ඒ විදිහට පුහුණු කරගන්නවා. භාවනා අධ්‍යක්ෂින් ටික හොඳට මතුවනම් පස්සේ පුළුවන් වෙලාවලදී නිවාඩුවක් හදාගෙන දින 2 3 5 වාගේ කාලයක් භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා විවේකීව භාවනා කරගන්නවා. අන්නේ කාලය තුලදී
මේ ගැඹුරු භාවනා අත්දැකීම් ලබා ගන්න පුළුවන් වෙනවා. හැබැයි කලින් ටිකක් හුරුවක් ලබාගෙන යන කෙනාට ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා. හුරුවක් නැති කෙනාටත් ප්‍රතිඵල ලැබෙනවා ටික දවසක් යන්න වේවි. ඒ කෙසේ නමුත් පින්වතුනි අපේ උත්සාහය තියාගන්න ඕනේ. ඒ උත්සාහය හරහා හොඳ භාවනා ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සමත භාවනාවක් දිනු කරන්න කැමැති පින්වතුන් මේ භාවනා ක්‍රමයන් පිළිබඳව අධ්‍යයනයක් කරලා භාවනා පිළිබඳව ශ්‍රවණය කරලා ඒ ගැඹුරු සමාධිය උපදවා ගන්න බලාපොරොත්තු වෙන්නට ඕනේ. කොයි දේ කළත් අපේ අමාරු දේවල් කරනකොට පින්වතුනි ටිකක් දැඩි අදිෂ්ඨානයක් දැඩි උත්සාහයක් ඕනේ වෙනවා. ඉස්කෝලේ යන ළමයෙක් නිකන් විභාගේ පාස් වෙන්නේ නැහැ. දැඩි අදිෂ්ඨානයකින් උත්සාහයකින් ගිහිල්ලා තමයි විභාග පාස් වෙන්නේ. ඒ වගේම තමයි උසස් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය වැඩි අධිෂ්ඨානයකින් ඕනෑකමකින් කළොත් තමයි හොඳ ප්‍රතිඵලයක් ලබන්න වෙන්නේ. ඒ වගේම තමයි භාවනාවත් අපි ඕනෑකමින් ඒ වගේම අධිෂ්ඨානයකින් කැපවීමකින් කරන්න වෙනවා. ටික කාලයක් දක්වාම භාවනා අධ්‍යක්ෂයෙන් ටිකක් ලැබෙනකම් චිත්ත සමාධියක් ලැබෙනකම් හොඳ සමාධි අධ්‍යක්ීමක් ලැබෙනකම් ටිකක් මහන්සි වෙන්න වෙනවා. එනමුත් පින්වතුනි මේ මහන්සිය අපේ සියල්ලෙන් වෙන් වෙලා කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ නිවසේ කටයුතු කරන අතරේදී රාජකාරී කටයුතු කරන අතරේදී ඒවා ක්‍රමෙන්ම කරනවා නම් අපේ ලෞකික ජීවිතයත් සාර්ථක වෙනවා. ඒ වගේම ධර්මමය ජීවිතයත් සාර්ථක භාවයටපත් වෙනවා. ඒ විදිහට අපි අධිෂ්ඨාන කරගෙන මේ භාවනාවන් පුහුණු වෙන්න බලාපොරොත්තු වෙමු. අද දවසට નિયમિત වෙලා තියෙන්නේ තේජෝ කසින භාවනාව සමාධිය දක්වා පුහුණු කරන ආකාරය විස්තර කරලා දෙන්න. තේජෝ කියන වචනේ අපිට ඇහෙනකොට හිතෙන්නේ අපිට මේ උෂ්ණත්වයක් ගැන කතා කරනවායි කියලා. නමුත් පින්වතුනි මෙතන උෂ්ණත්වය ගැන නෙමෙයි තේජෝ වචනයෙන් සඳහන් වෙන්නේ ගින්දර ගැනයි. ඒත් මේ භාවනාව එතකොට හැමනම් අපි කරන්නේ මේ ගින්දර සම්බන්ධව කරගෙන භාවනාවක්. ගින්න. ඒත් මේ ගින්න සම්බන්ධ කරගෙන භාවනාවේදී තේජෝ කසින භාවනාවේදී ඒක අපි සිංහලෙන් ගත්තොත් ගින්න භාවනාවේදී අපි ඉංග්‍රීසියෙන් කියන fire කසින භාවනාවේදී අපි ආරම්භණය තමයි ගින්දර. එතන මේ ගින්දර කියන ආරම්භණය අපිට ක්‍රම කීපයකින් ගන්න පුළුවන්. එකක් ස්වභාවික ගින්නක්. අපි දැකලා තියෙන ස්වභාවයේ ගින්නක් අරමුණු කරගන්න පුළුවන්. ස්වභාවිකව දැක ගන්න පුළුවන් ගින්න. ඔය සමහර ස්වාමීන් වහන්සේලා ස්වභාවික ගින්න දැකලා ඒ තේජෝ කසිනේ වඩලා සමාධිලාභී වෙලා තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ස්වාමීන් වහන්සේ කර්මස්ථානේ අලුත් කරගන්න කියලා හිතාගෙන දෙවුරාම් වෙහෙරට වැඩම කරන අවස්ථාවේදී කන්දක් උඩට ගියා. පොඩි කඳු ගැටයක් උඩ දැක්ක විශාල ගින්නක්. ලොකු කුඩා සියලුම ගස් වැල් සියල්ලක් පුච්චගෙන එන විශාල ගින්නක්, ලැබු ගින්නක්. මේ ලැබු ගින්නම උන්වහන්සේට භාවනාවක් වුණා. ඒ හරහාම සමාධි චිත්ත සමාධි උපදවා ගත්තා. ඒතරේ තේජෝ කසින සමාධි උපදවා ගත්තා. ධ්‍යාන හතරම උපදවා ගත්තා. ඒ සමාධියම විපස්සනාට හරවා ගත්තා. ඒ සමාධිය පාදක කරගෙන අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න හැකියාව ලැබුණා. මේ වාගේ පින්වතුනි ඒ ස්වභාවයක ගින්නක් අරමුණු කරගන්න පුළුවන්. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. ස්වභාවයක ගින්න අරමුණු කරගෙන දෙවනුව තමන් ඒ ගින්න නැවත සිහි කරවාගෙන භවනා කරනවා. ඉතින් තව ක්‍රමයක් තියෙනවා පින්වතුනි අපේ ඒ ගින්නක් වගේ දෙයක් අපේ නිර්මාණය කරගන්නවා. දැන් බලන්න අපිට පුළුවන් අපේ ලිප ගින්දර පත්තු වෙන තැන අපිට ගින්නක් වශයෙන් ගන්න පුළුවන්. තවත් එහෙම නැත්නම් එළියේ ගිනිමැලයක් අපිට හදා ගන්න පුළුවන් తాවකාලිකව. මේ ක්‍රමයට ගින්න කියන අරමුණක් අපි හදා ගන්නවා. මේ අරමුණේදී අපේ පුළුවන් නම් අපේ රවුමක් හදා ගන්න. රවුම ඇතුලෙන් මේ ගින්න බලා ගන්න. දැන් ඔය තේජෝ කසිනේ වඩනකොට විශේෂයෙන් කියන්නේ අපි නිර්මාණය කරගන්න ගින්නක් තියෙනවා නම් දර කෑලි දාලා පොච්චන ගින්නක් අපි නිර්මාණය කරගන්නවා නම් කියන්නේ රවුමක් ඇතුලෙන් බලන්නේ කියලා. මේ රවුමේදී පින්වතුනි එතකොට මේ ගින්නේ යට කොටස දර අඟුරු ඒ කොටස නෙමෙයි අරමුණු කරන්නේ. ඒ ගින්නේ උඩ කොටස අර නිල් පාට දැලි
වේගෙන් වෙනස් වෙන දෙයක් නෙමෙයි අරමුණු කරගන්න. මැද ස්ථාවරව තියෙන ගින්න තමයි අරමුණු කරගන්න. ඒතර ගින්නේ යට කොටස අපිට පේනවා බොහොම දිලිසි තියෙන වර්ණවන්ත ගින්නක් පේනවා. උඩ කොටස අපිට පේනවා වේගයෙන් වෙනස් වෙන ගිනි දැල්ලක් තියෙන මැද කොටස තමයි අරමුණු කරගන්නේ. අන්නේ අරමුණ අපේ තේජෝ වශයෙන් අපි මෙනෙහි කරගන්නවා. ඉතින් අපි අරමුණු කරගත්තෝ කලින් දැකලා තියෙන ගින්නක් නම් ඒක අර විදිහට හිතෙන් රවුමක් හදලා රවුමේ ඇතුලෙන් බලන ආකාරයට හිතෙන් හිතා ගන්නවා. මේ හිතාගෙන තේජෝ නැත්තම් ගින්න කියන මානසිකාරය පවත්වා ගන්නවා. ඒතර සම්මුතියෙන් තමයි අපි මේ තේජෝ මෙනෙහි කරගන්නේ. ඉතින් මේ තේජෝ කියන වචනය දිගින් දිගටම භාවිතා වෙන්න ඕනේ. ඒක හරියට මන්ත්‍රයක් වගේ. ඒ වචනයත් එක්ක තමයි හිත ආරම්මණය බැඳලා තියාගන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සමහර කෙනෙකුට වෙනත් භාවනාවන් කරලා හිතේ එකඟ භාවයක් තියෙනවා. අන්න ඒ කෙනාට මේ වචනය අවශ්‍ය නැහැ. එකපාරක් මතක් කරගත්තාම හොඳටම ඇති. තේජෝ කියන වචනේ මතක් කරගත්තාම ඒ ආරම්මණය පවත්වා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආධුනික භාවනා වඩන කෙනාට නිතරම කියන්නේ මේ වචනේ භාවිතා කරන්නයි කියලා. මේ වචනය තේජෝ කියන වචනය දිගටම භාවිතා කරනවා. ඒ භාවිතා කරනකොට අර අපේ මානසිකාරය අලුත් වෙනවා. ඒ අලුත් වීමත් එක්ක ආරම්මණය දිගට මනසට කාවදිනවා. දැන් බලන්න අපි යමක් පාඩම් කරනකොට ඒ දේ අපි නැවත කියවනවා. දැන් ගාථාවක් නම් නැවත කියනවා. ඒ කියවනකොට ඒක මනසට කාවදලා මතකයේ හිටිනවා. දැන් අපි ඉතිපිසෝ ගාථාව නැවත 100,000 වරක් කිව්වහම ඇතුලෙන් හොඳට වැඩ කරනවා. අන්නේ ස්වરૂපය තමයි මේ තේජෝ කසනෙත් කරන්නේ. ඉතින් මේක නැවත තේජෝ කියලා මෙනෙහි කරනකොට අර තේජෝ ස්වභාවය මනසට එක්කව වෙනවා. මනසින් දකින්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඒ මනසින් දකින්න පුළුවන් වුණාම අපිට අර කසින මණ්ඩලයෙන් ඈත තැනක උනත් භාවනා කරන්න පුළුවන්. තමන්ට කැමති තැනක තමන්ගේ කාමරේ එහෙම නැත්නම් වෙනත් විවේක තැනකට ගිහිල්ලා තේජෝ කියන ස්වરૂපය හිතෙන් මනසිකාර කරනවා. යද්දෙන් පවා මේ තේජෝ කසනේ වඩනවා. නිතර මතක් කර ගන්නවා තේජෝ ස්වභාවය, මේ ගින්නේ ස්වභාවය මතක් කරගෙන භාවනාවට යෙදෙනකොට පෙන්වතුනේ අර තේජෝ ස්වභාවය හොඳට ප්‍රකට වෙලා ප්‍රභාස්වර ආලෝකය මතුවෙනවා. පළමුවෙන් සංඥා විතරයි තිබ්බේ තේජෝ කසින සංඥාව. ඊළඟට දැන් හොඳට ප්‍රභාස්වර වෙලා මනස හොඳ ආලෝකමන්ත වෙලා ඒ තේජෝ කසින භාවනාව නිසා සමාධි ආලෝකය හොඳට ප්‍රභාස්වලා මේකට කියනවා පටිභාග නිමිත්තයි කියලා. අර අපි කියන ගින්න දැන් ප්‍රභාස්වර ආලෝකයකට ඇවිල්ලා ආලෝකයක් ඇතුලෙන් ගින්න දැක් ගන්න පුළුවන්. මේ විදිහට ඒ ගින්න කියන සංඥාව හොඳට ප්‍රකට වුණාන් පස්සේ ආලෝකය ප්‍රකට වුණාන් පස්සේ ස්වභාවයක් පේනවා. මේ ගිනි අඟුරු මතුවලා පේනවා. ගිනි දැල් වේගෙන් ගැහෙනවා පේනවා. ඒ කොටස හිතින් අමතක කරන්න ඕනේ. අමතක කරලා ගින්න ස්වභාවය මෙතේ තියාගෙන ඊළඟට පතුරවා ගන්නට ඕනේ. තමන් ඉන්න කාමරේටම මේ ගින්න පැතිරේවාය කියලා අදිස්ථාන කරගන්නවා. තමන්ගේ තොට පහළ ප්‍රදේශයේ ඉහළ ප්‍රදේශයේ පිටපැත්ත, දකුණු පැත්ත, වම් පැත්ත, ඉස්සරහා පැත්ත මේ විදිහට හැම පැත්තටම අර ගින්න හිතින් අදිස්ථාන කරලා පතුරවා ගන්නවා. කලින් කියලා දුන්නා. ඒ පතුරවා ගැනීමේ ක්‍රම දෙකක් තියෙන එකක් අදිස්ථානෙන් පතුරවා ගන්නවා. මේ ගින්න අඟලක් දෙකක් බඹයක් දෙකක් පැතිරේවා කියලා ක්‍රමයෙන් පතුරවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට එක පැත්තට පතුරවන්න පුළුවන්. ඉස්සරහා පැත්තේ ඊළඟ පිටිපස්ස පැත්තට මේ ගින්න සංඥාව. ඊළඟ දකුණු පැත්තට, වම් පැත්තට, උඩ පැත්තට, යට පැත්තට මේ වාගේ හැම පැත්තටම මේ ගින්න සංඥාව පැතිරෙන්න ඇරියාම Tamanට පේන්නේ මුළු කාමරේම ගිනි ජාලාවක් වගේ තේජෝ කසිනය. ඉතින් අර උෂ්ණත්වය නෙමෙයි මෙතන අරමුණු කරගන්න ගින්න. ඉතින් මෙන්න මේ තේජෝ ස්වභාවය හොඳට ප්‍රකට වුණාන් පස්සේ තව කැමති නම් එහාට යන්න පුළුවන්. හැබැයි ධ්‍යාන කරන්න ඕන නම් මේ සීමාවත් ඇති. තව ඉතින් කැමති අය ඉන්නවා නම් ඊළඟට තමන් ඉන්න ප්‍රදේශය, ගම ප්‍රදේශයටම පතුරවා ගන්නවා මේ තේජෝ. තවත් කැමති නම් ඊටත් එහා පතුරවා ගන්නවා. මේ ලෝකයටම ඒ වගේම ලෝකෙටත් එහා යන්න පුළුවන් නම් සක්වලටම පතුරවා ගන්න පුළුවන්. අත මුළු ලෝකයම අරමුණු වෙන කෙනාට
ලෝකයේ මෙතන ගිනි ජාලාවක් වගේ තමයි පේන්නේ අරමුණු වෙන්නේ. මේ විදිහට පතරවලා හොඳට ප්‍රබල වුණාන් පස්සේ පටිභාග නිමිත්ත හොඳට ප්‍රබල වුණාන් පස්සේ තමයි අපි ධ්‍යාන සමාධි හුරු කරගන්නේ. ධ්‍යාන සමාධි පුහුණු වීමේදී පින්වතුනේ දැන් අපේ කලින් තේජෝ සමාධිය තියෙනවානේ. දැන් තේජෝ පතුරවාගත්තු ස්වභාවය තියෙනවානේ. ඒ පතුරවාගත්තු ස්වභාවයේ ඇතුලේ හිත පිහිටවාගෙන අදිස්ථාන කරනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන සමාධි ලැබේවා කියලා අදිස්ථාන කරලා අර තේජෝ ස්වභාවය ඇතුලේ හිත පිහිටවනවා. මෙහෙම ඉන්නකොට පින්වත්තුනි දැන් අපිට පේන්නේ හැම තැනම පැතිරිච්ච ගින්නක්නේ. මේ ගින්න ඇතුළට හිත බැහැගෙන බොහොම සැහැල්ලුවෙන් පස්සද්ධියෙන් දිගට ඉන්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඒක තමයි ධ්‍යාන සමාධිය. හැබැයි මේ ධ්‍යාන සමාධියේ ස්වභාවයත් තමයි හොඳට මනස අවදි. ඒ වගේම අඛණ්ඩව සිහිය පිහිටනවා පින්වත්නි. හොඳ සිහියෙන් ඉන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ ධ්‍යාන සමාධියේදී මොකක්වත් අරමුණු වෙන්නේ නැහැ කියලා. නෑ පින්වත්නි, මේක වැරදීමක්. ධ්‍යාන සමාධියේදී හොඳට මනස අරමුණ තියෙනවා. මේ ඒකාග්‍රතාවය තියෙනවා. ඒකාග්‍රතාවයේ තියෙන්නේ මේ තේජෝ කසනේ අරමුණු කරගෙන. මේ ආරම්මණය තුළ විශාල රසයක් තියෙන නිසා, පස්සද්ධියක් තියෙන නිසා, සතුටක් තියෙන නිසා වෙන අරමුණකට හිත යන්න කැමති නැහැ. මේ අරමුණ තුළ හිත ගිලා බහගෙන ඉන්න කැමැත්තක් තියෙනවා. ඒ නිසා තමයි මේ ආරම්මණයට ගිලා බහගෙන වාසය කරන්නේ ධ්‍යාන වෙන්නේ. මේ විදිහට ඒ ධ්‍යාන සමාධිය පැයක් හෝ දෙකක් හෝ තුනක් හෝ දක්වාම පුහුණු කරවා ගන්න. මුලදී කෙටි කාලයක් වෙන්න පුළුවන්. සමහර අයට නම් මුලදීම ලැබෙන සමාධිය දීර්ඝ සමාධියක් වෙනවා. පැයක් දෙකක් තුනක් ඉන්න පුළුවන් සමාධියක් බවට පත් වෙනවා. නමුත් සමහර අයට එච්චර දීර්ඝ සමාධියක් ලැබෙන්නේ නැහැ. එවැනි අය සමාධිය පුහුණු කරවා ගන්නට ඕන, දීර්ඝ කර ගන්නට ඕන. පැය දෙක තුන දක්වාම සමාධිය දිනු කර ගන්න. ඒ පුහුණු නම් පස්සේ සමාධිය හොඳට ප්‍රබල වුණාන් පස්සේ ඒ සමාධියේ ඊළඟට පංච වශීතාවයන්ගෙන් වශී කර ගන්නට ඕනේ. අපි කලින් කියලා දුන්නා, නැවත සිහි කරවා දෙන්නම්. මේ වශීතාවයන් පහක් තියෙනවා. ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවෙක්කන කියලා. ඒතර ආවර්ජන කියලා කියන්නේ පින්වතුනේ මේ සමාධියට සමවදින්න ඕනයි කියලා හිතෙන් කරන ආවර්ජනාව. සමාපජ්ජනය කියලා කියන්නේ සමාධියට සමවදින එක ධ්‍යාන සමාධියට. අදිඨානය කියලා කියන්නේ කාල සීමාවක් හිතා ගන්නවා. කලින් Tamanට පුරුදු අනුව හිතා ගන්නවා. හයක් හෝ දෙකක් හෝ තුනක් කාල සීමාවක් හිතා ගන්නවා. අදිඨාන. උත්ථානය කියලා කියන්නේ සමාධි කාල පරිච්ඡේදයෙන් අනතුරුව සමාධියෙන් නැගී හිටිනවා. සමාධියෙන් එළියට එනවා. නැගීටිනවා කියලා පරියන්කෙන් නෙමෙයි, සමාධි හිතෙන් අයින් වෙනවා. පච්චවෙක්කනය කියලා කියන්නේ ඊළඟට ධ්‍යානාංග ප්‍රත්‍යක්ෂා කරනවා. සමාධි අංග හිතිය සමාධිය මොකක්ද කියලා කලින් අපි විස්තර කරලා දුන්නා. ඒ සමාධි ආලෝකය, අර ගින්දර කියන ආලෝකය, නැත්තම් සමාධිය කියන ඒ ආලෝකය යොමු කරවා ගන්නවා හදවතට. හදවත ඇතුලේ පේන්න පටන් ගන්නවා මේ සමාධි අංග පිළිබඳව. අංග අරමුණු කර ගන්න පුළුවන්. විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. සමාධි අංග පහ. විතර්කය කියලා කියන්නේ මේ ආරම්මණයට ගන්න ස්වභාවය. විචාරය කියලා කියන්නේ ආරම්මණය හැසිරෙන ස්වභාවය. ප්‍රීතිය කියලා කියන්නේ ආරම්මණය තුල පිනවන ස්වභාවය. සුඛය කියලා කියන්නේ ආරම්මණය තුල සැහැල්ලු කරන ස්වභාවය. ඒකාග්‍රතාවය කියලා කියන්නේ ආරම්මණය තුලම ඉන්න කැමැති ස්වභාවය. මෙන්න මේ කරුණු පහ වෙන වෙනම තේරුම් අරගෙන තේරුම් ගන්නවා මේ පහ එකට යෙදෙන්නේ කියලා. විනාඩියක් දෙකක් මේ කරුණු පහ පිළිබඳව අවබෝධය හදා ගන්නවා. ඊළඟට තේරුම් කර ගන්නවා එහෙමනම් මේ සමාධි අංග පහෙන් යුත් පඨම ධ්‍යාන සමාධිය මං හිතියේ කියලා දැනගන්න. මේ විදිහට කාල පරිච්ඡේදය දික් කර කර සමාධියට සමවැදිලා වශී කර ගන්නවා. පඨම ධ්‍යාන සමාධිය හොඳට වශී භාවයට වුණා නම් අනිත් ධ්‍යානෙ බේම කරගන්න පුළුවන් ශක්තියක් වෙනවා. ඊළඟට තේරුම් කර ගන්නවා පඨම ධ්‍යානයට වඩා ဒုတိ ය ධ්‍යාන සමාධිය හොඳයි කියලා. ඉතින් ඒ තේරුම් අරගෙන පළමුව පඨම ධ්‍යාන සමාධියෙන් නැගී ඉඳලා විනාඩි ගොඩාක් වෙලා ඉන්නට ඕනේ නැහැ. විනාඩි 10ක් 15ක් හිටියාම ඇති. සමාධිය හොඳ නම් එයින් නැගී ඉඳලා ඊළඟට තමන් ආවර්ජනා කර ගන්නවා. මේ පඨම ධ්‍යානයට වඩා ဒုတိ ය ධ්‍යාන සමාධිය සාන්තයි ප්‍රණීතයි. පඨම ධ්‍යානයේ විතර්ක ਵਿਚාර දෙක තියෙනවා. ဒုတိ ය ධ්‍යාන සමාධියේ විතර්ක ਵਿਚාර දෙක නැහැ. ඒ නිසා සාන්තයි ප්‍රණීතයි. මට ဒုတိ ය ධ්‍යාන සමාධිය ලැබේවායි කියලා අදිස්ථාන කරගෙන
අර ප්‍රතිභාග නිමිත්තට හිත පිහිටුවා ගන්නවා. ටික වේලාවක් යනකොට සමාධිය හොඳ සමාධියක් ලැබෙනවා. නිශ්චලයි, අරට වඩා නිශ්චලයි. කොහොම ගැඹුරුයි. මේ සමාධිය ලැබෙනවා. මේ සමාධිය ဒုတိ ය ධානය සමාධිය. විතර්කය නැති නිසා නිශ්චල භාවය වැඩි. විතර්කයේ තියෙනකොට චංචල භාවය වැඩි. ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානය සමාධිය ලැබෙනවා. මේ සමාධියත් අර වගේම කාලයක් හුරු කරවා ගන්නවා. 6ක් 2ක් 3ක් මේ වාගේ කාල පරිච්ඡේදයක් හුරු වෙන්න අරිනවා. හොඳටම හුරු වුණාන් පස්සේ ඊළඟට අර පංච වශීතාවයන් නැවත පුහුණු කරවා ගන්නවා. පඨම ධානයට වගේම ဒုတိ ය ධානයටත් පංච වශීතාවයන් පුහුණු කරවා ගන්නවා. ඒ වශීතාවයෙන් ගෙනුත් පරිපූර්ණ වුණාම ඊළඟට හිතන්නේ තතිය ධානය. තතිය ධානය සමාධියේදීත් අර වගේම ဒုတိ ය ධානය සමාධියෙන් නැගීනවා. විනාඩි කිහිපයක් විනාඩි 10ක් 15ක් ඉඳලා නැගී ඉඳලා අර වගේම අපි ආවර්ජනා කරගන්නවා. ဒုတိ ය ධානය සමාධියේ ප්‍රීතිය තියෙනවා. තතිය ධානය සමාධියේ ප්‍රීතිය නැහැ. ඒ නිසා තතිය ධානය සමාධිය සාන්තයි ප්‍රණීතයි. මට තතිය ධානය සමාධිය ලැබේවයි කියලා ආවර්ජනා කරගෙන තුන්වෙනි ධානය සමාධිය හිතාගෙන අර ප්‍රතිභාග නිමිත්ත හිත පිටවා ගන්නවා. මේ විදිහට එන්නකොට හිත ගිලා බහගෙන සමාධිය ලැබෙනවා. ප්‍රීතිය නැති සුඛය, ඒකාග්‍රතාවය තීන සමාධියක් ලැබෙනවා. මේ සමාධියත් අර වගේම හොඳට පංච වශීතාවයන්ගෙන් වශී භාවයට පච්චර ගන්නවා. මේ විදිහට තුන්වෙනි ධානයත් හොඳට ප්‍රකට වුණා නම් ඊළඟට තියෙන්නේ හතරවෙනි ධාන සමාධිය. ඒ සමාධියේදී තුන්වෙනි ධාන සමාධියෙන් නැගී ඉඳලා ආවර්ජනා කරගන්නවා. තුන්වෙනි ධානයේ සුඛය තියෙනවා. හතරවෙනි ධාන සමාධිය උපේක්ෂාවෙන් ඉන්න තියෙන්නේ. ඒ නිසා සුඛය නැති උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධාන සමාධිය ලැබේවායි කියලා ආවර්ජනා කරලා ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරලා හතරවෙනි ධානය සමාධිය ලබා ගන්නවා. ඒ සමාධියත් හොඳට පංච වශීතාවයන්ගෙන් වශී භාවයට පච්චරගෙන සමාධිය හොඳ ගැඹුරු තත්වයකට පච්චර ගන්නවා. ඒතර පින්වතුනේ මේ පළමු ධානයේ සමාධියේදී යම් බඳු චංචල භාවයක් තිබුණා නම් ဒုတိ ය ධානයට යනකොට ඒ ගොඩක් අඩු වෙලා තතිය ධානයකට සමාධි ආලෝකය හොඳටම නිශ්චල වෙලා චතුර්ථ ධානයට යනකොට හොඳටම නිශ්චල සමාධි ආලෝකයක් එක්ක තමයි ඉන්න පුළුවන් වෙන්නේ. උපේක්ෂාව, ඒකාග්‍රතාවය. ඒ වෙලාවේදී තියෙන කාය පස්සද්ධිය ආදී දේවල් බොහොම සියුම්. Tamante ඉන්න තැනවත් නොදෙනී යනවා. ඒ වගේම හුස්ම පවා නොදෙනී යනවා. බොහොම ගැඹුරු සමාධියක් ලැබෙනවා චතුර්ථ ධාන සමාධියේදී. මේ සමාධියත් හොඳට වශී භාවයටපත් වුණා නම් ඊළඟට පුළුවන් අරූප ධානත් උපදවන්න. අරූප ධාන උපදවා ගැනීමේදී මේ චතුර්ථ ධාන සමාධියෙන් නැගී ඉඳලා ඊළඟට ආවර්ජනා කරගන්නවා මේ රූප ධානයට වඩා අරූප ධානය සාන්තයි ප්‍රණීතයි. රූප ධානයේ රූප අරමුණු වෙනවා. අරූප ධාන සමාධිය අරූප නැති නිසා සාන්තයි ප්‍රණීතයි නීවරණයන්ගෙන් ඈතයි. මට අරූප ධාන සමාධිය ලැබේවා. ඒ අරූප ධාන සමාධිය වල ආකාසානංචාර සමාධිය ලැබේවා කියලා හිතනවා. මෙහෙම හිතලා දැන් අපිට චතුත්ථ ධාන සමාධියෙන් නැගී හිට වෙලාවේදී ලැබෙන්නේ තේජෝ ස්වභාවය නැත්නම් ගින්න ස්වභාවය. මේ ගින්න ස්වභාවය ඇතුලෙන් අපි අරමුණු කරගන්නවා අනන්ත ආකාශය. මේ අනන්ත ආකාශය අරමුණු කරගන්නවා. ඒ අරමුණු කරගැනීමේදී වචනයකොත් භාවිතා කරනවා. ආකාසං අනන්තං අනන්තං ආකාසං අනන්තෝ ආකාශෝ ආකාශෝ අනන්තෝ. කැමැති වචනයක් කැමැති ආකාරයට ආකාසං අනන්තං නැත්නම් අනන්තෝ ආකාශෝ. මේ විදිහට වචන භාවිතා කරමින් මනස පුහුණු කරනවා අනන්තය දක්වා අරමුණු කරලා ආකාශය පුහුණු කර ඉන්නකොට අර තේජෝ ස්වභාවය නැත්නම් මේ ගින්න ස්වභාවය හිතෙන් අයින් වෙලා ගිහිල්ලා අනන්ත ආකාශයේ පමණක් ශේෂ වෙනවා. මේකට කියනවා පටිභාග නිමිත් අයින් කර ගන්නවායි කියලා. ඒ අනන්ත ආකාශයේ ආකාසං අනන්තං අනන්තං ආකාසං අනන්ත ආකාශය අරමුණු වෙනවා. මේ ආකාශය දැන් හොඳට ප්‍රගුණ වෙන්න ආරනවා. හොඳටම දැන් අනන්තය දක්වාම ආකාශය තම අරමුණු වෙන්නේ. ඒ தත්ත්වයටපත් වුණාම වචනය නවත්තා ගන්නවා. වචනය අවශ්‍ය නැහැ. වචනය අවශ්‍ය වෙන්නේ පුහුණු වෙන කාලය පමණයි. දැන් වචනේ නැතුව අනන්ත ආකාශය තුල හිත පිහිටුවා ගන්නවා. ධ්‍යාන වෙන්න අරිනවා. හිත අධිෂ්ඨාන කර ගන්නවා ධ්‍යාන සමාධිය ලැබේවයි කියලා. ටික වේලාවක් යනකොට හිත හොඳටම ගැඹුරෙන් බහගෙන ධ්‍යාන සමාධිය ලැබෙනවා. අනන්ත ආකාශය අරමුණු කරගෙන සමාධිය ඉන්න පුළුවන් ගතියක් ලැබෙනවා.
මේ සමාධියත් හොඳට පැයක් දෙකක් තුනක් දක්වාම වසී භාවයට පච්චර ගන්නවා. ඒ වසී භාවයන්ගෙන් අනතුරුව අපි අර කලින් කියලා දුන්නානේ පංච වසීතාවයන්ගෙන් වසී කරගන්න ඕනේ කියලා. අන්න ඒ වසී භාවයන් මේ අනන්ත ආකාශ සමාධියට හුරු කරගන්නවා. ඒ වසී භාවයන හොඳට ප්‍රකට වෙලා සමාධි අංගත් හොඳට ප්‍රකට වෙලා දැන් සමාධිය පිළිබඳව බොහොම නිසකව අඛණ්ඩ වෙන්න පුළුවන් ගතිය පුහුණු වුණා නම් ඊළඟට හිතා ගන්නවා දෙවෙනි සමාධිය පුහුණු කරවන්න ආකාසානංචාර සමාධියෙන් නැගී ඉඳලා ආවජනා කරගන්නවා විඥානංචාර සමාධිය මීට වඩා සාන්තයි ප්‍රණීතයි ආකාස සමාධියත් රූප සමාධිය වලට කිට්ටුයි විඥානංචාර සමාධිය ඊට වඩා සාන්තයි ප්‍රණීතයි මට විඥානංචාර සමාධිය ලැබේවායි කියලා ආවජනා කරගෙන අර කලින් කියවා වගේම වචනේ පුහුණු කරගන්නවා විඥානං අනන්තං අනන්තං විඥානං අනන්තෝ විඥානෝ විඥානෝ අනන්තෝ කැමැති ආකාරයකට වචනේ මෙනෙහි කරගන්නවා විඥානං අනන්තං මේ විදිහට මෙනෙහි කර අනන්තය දක්වා විඥානය අරමුණු කරගන්නවා. ඒතර විඥානය කියන්නේ අපි අනන්තය දක්වා ආකාශය අරමුණු කළානේ. අන්නේ ආකාශය අරමුණු කරපු හිත තමයි අනන්තය දක්වාම ගියේ. ඒ විඥානය තමයි අනන්ත. මේ විදිහට හිතට සංඥාව ගන්නවා. අර විඥානං අනන්තං විඥානං අනන්තං අනන්තං විඥාන නැත්නම් අනන්තෝ විඥානෝ. මේ විදිහට මෙනෙහි කර යනකොට Tamanට විඥානය අරමුණු වෙනවා. අනන්තය දක්වාම විඥානය අරමුණු වෙනවා. Taman එතකොට මේ ඉන්න ප්‍රදේශේ ඉඳන් ගත්තාම අනන්තය දක්වා විඥානය පමණයි ශේෂ වෙලා තියෙන්නේ. විඥානය අනන්තය දක්වා අරමුණු වෙනවා. හොඳට ප්‍රකට වුණාන් පස්සේ වචනේ නවත්තලා ධ්‍යාන කරනවා. ධ්‍යාන කරගැනීමේදී අපේ අධිෂ්ඨාන කරගන්න විඥානංච සමාපත්තියට සම්බන්ධින් ලැබේවයි කියලා. එහෙම හිතන් ඉන්නකොට සමාධිය ඉන්නකොට ගැඹුරට බහගෙන ඒ සමාධිය ඉන්න පුළුවන්. ඒ සමාධියත් අතර පැයක් දෙකක් තුනක් ඊට වඩා කාලයක් තුරු වෙන්න අරිනවා. ඒ වරු නම් පස්සේ අර පංච වසීතාවයන්ගෙන් වසී භාවයටත්පත් වෙන්න අරිනවා. ඒ වසී භාවයන්ගෙන් අනතුරුව ඊළඟ සමාධියට පුහුණු වෙනවා. ආකින්චඤ්ඤායත සමාධිය. ආකින්චඤ්ඤායත සමාධියේදී පින්වතුනේ පළමුවෙන්ම විඥානංච සමාධියෙන් නැගී ඉඳලා ආවජනා කරගන්නවා මේ විඥානංච සමාධියට වඩා ආකින්චඤ්ඤායත සමාධිය සාන්තයි ප්‍රණීතයි. ඒ නිසා මට කිසිවක් නැති මේ විඥානංච සමාධිය ලැබේවායි කියලා අදිස්ථාන කරගෙන අනන්ත විඥානය දක්වා අරමුණු කරපු මේ සියල්ලක්ම ශුන්්‍යතාවයක් හිතා ගන්නවා. කිසිවක් නැහැ. නත්තිකින්චි කිසිවක් නැහැ. කියන සංඥා මනස පුහුණු කරවා ගන්නවා. ඒකට කිසිවක් නැති සමාධියක් ලැබෙනවා. ඒ සමාධිය තමයි ආකින්චඤ්ඤායත සමාධිය. මේ සමාධියෙත් අර වචනය හොරු කරන්නේ අපිට කිසිවක් නැති තත්ත්ව අරමුණු වෙනකන් අනන්තය දක්වාම කිසිවක් නැහැ. හැබැයි වචනේ නවත්තලා ඊළඟට ධ්‍යාන කරගන්නවා. ඒ ධ්‍යානයත් අර වගේම පංච වසීතාවයන්ගෙන් වසී භාවයට පච්චර ගන්නවා. ඊළඟට නේව සංඥා නා සංඥායත සමාධිය පුහුණු කරවා ගන්නවා. මේ තුන්වෙනි අරූප ධ්‍යානයේ ආකින්චඤ්ඤායත සමාධියෙන් නැගී ඉඳලා ඊළඟට ආවජනා කරගන්න මේ සමාධියට වඩා නේව සංඥානා සංඥා සමාධිය සාන්තයි ප්‍රණීතයි මට ඒ සමාධිය ලැබේවයි කියලා මේ හිතාගෙන ආකින්චඤ්ඤාත සමාධියෙන් නැගී ඉඳලා ඊළඟට ඒ කිසිවක් නැති අනන්තය දක්වා අරමුණු වෙච්චි ඒ විඥාණය සාන්තයි ප්‍රණීතයි කියලා අරමුණු කරගන්නවා. සන්තමේතං ප්‍රණීතමේතං ඒතං සන්තං ඒතං ප්‍රණීතං මේ විදිහට ආවජනා කරගන්නව නැත්නම් මෙනෙහි කර සමාධිය පුහුණු කරනකොට සාන්ත වූ ප්‍රණීත වූ කිසිවක් ඇත්තේත් නැති සමාධියක් ලැබෙනවා. මේක තමයි නේව සංඥා නා සංඥාතර සමාධිය කියලා කියන්නේ. මේ සමාධියත් ලැබුණාන් පස්සේ ඊළඟට අපි අර වචනේ අයින් කරලා ධ්‍යාන කරගන්නවා. ඒ ධ්‍යානයේ ඊට පස්සේ අපේ පය කීපයක් දක්වා පුහුණු කරවලා පංච වසීතාවයන්ගෙන් වසී භාවයටපත් වුණාන් පස්සේ සමාධිය අටම පරිපූර්ණ භාවයටපත් වෙනවා. අට සමාපatti පරිපූර්ණ භාවයටපත් වෙනවා. එතකොට තේජෝ කසණයෙන් පඨම ධ්‍යානෙ පුදවන්න පුළුවන්, ဒုတိ ය ධ්‍යාන පුදවන්න පුළුවන්, තතිය ධ්‍යාන පුදවා ගන්න පුළුවන්, චතුර්ථ ධ්‍යාන පුදවා ගන්න පුළුවන්. ඒ වගේම ආකාසානංචායත සමාධි පුදවා ගන්න පුළුවන්, විඥානංචායත සමාධි පුදවා ගන්න පුළුවන්, ආකින්චඤ්ඤායත සමාධි පුදවා ගන්න පුළුවන්, නේව සංඥා නා සංඥායත සමාධි පුදවා ගන්න පුළුවන්. මෙන්න මේ කියන අට සමාපත්තියම පුදවා ගන්න පුළුවන් තේජෝ කසන සමාධියෙන්. ඒවා අපි පළමුවෙන් අහලා තියා ගන්නවා, නැවත අපි අහනවා. අහලා අපිට විශ්වාසයක් හදාගන්න පුළුවන් වෙලාවවලදී පුහුණු කරවා ගන්නවා. ටිකෙන් ටික අපේ සිත එකඟ භාවයටපත් වෙලා
මේ ගැඹුරු සමාධිය වල අධ්‍යක්ීම් ලබන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා පළමුවෙන් පින්වතුනේ අපි අහලා විශ්වාසයක් හදාගන්න පුළුවන් වෙලාවට මේවා පුහුණු කරලා පුළුවන් අය මේ වගේ අධ්‍යක්ීම් ලබාගෙන ගැඹුරු සමාධිය ලබා ගන්න බලාපොරොත්තු වෙමු. ඉතින් මේ සෑම දිනාටම මේ ආකාරයෙන් භවනා දියුණු කරලා ගැඹුරු සමාධිය පුදවාගෙන ගැඹුරු විපස්සනා දියුණු කරගන්න මාර්ගඵල දක්වා මේ භවනාව කරගන්න ලැබේවායි කියලාත් අපි ආශිර්වාද කරන අතර ඊනාට මේ පින්වතුන් විසින් ඉදිරිපත් කරලා තියෙන දහම් ගැටලු කීපයකට උත්තර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ දුක්ඛ සත්‍ය පැහැදිලි කොට ව්‍යාධි දුක පැහැදිලි කරන වෙනසෙක්වා. ඔව් පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන චතුරාර්ය සත්‍ය අතර මේ පළමුම සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. දෙවෙනි සත්‍ය සමුදය සත්‍ය. තුන්වෙනි සත්‍ය තමයි නිරෝධ සත්‍ය. හතරවෙනි සත්‍ය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මෙන්න මේ ආර්ය සත්‍ය හතරෙන් පළමුවෙන්ම සත්‍ය තමයි දුක්ඛ ආර්ය සත්‍ය. ඊට මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ, පියයි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පෙච්ඡං නලබති සම්පි දුක්ඛං, සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ ආදී වශයෙන් පෙන්වන කරනවා. ඉපදීම දුකක් වෙනතුනේ. ඒතර අපි ඉපදීම බලන්න. අපි ඉපදීම සමහරලාට හොඳ තැනක උපදිනවා. නම සමහරලාට නරක තැනක උපදිනවා. ඒ වගේම ඉපදීමේදී අපිට සම්පූර්ණ අංග සම්පූර්ණව උපදිනවා. අංග අඩුපාඩු ඇතුව උපදිනවා. ඒතර ඒ වගේම ඉපදීමේදී අපි බොහෝ දුක් ඇතුව උප්පත්තිය ලබනවා. ඒ බව දුක් නැතුව උප්පත්තිය ලබනවා. මේ වාගේ විවිධාකාර උප්පත්තියක් අපිට ලබන්න තියෙනවා. දැන් බලන්න මනුස්ස ලෝකේ උප්පත්තිය ලබනකොට බොහෝ දුක් ඇතුව උප්පත්තිය ලබන්නේ. හැබැයි අපි දිව්‍ය ලෝකේ වගේ උප්පත්තිය ලබනකොට උපපාතික උප්පත්තිය ලබන්නේ දුක් නැහැ. බ්‍රහ්ම ලෝක වල උප්පත්තිය ලබනකොට අපිට උපපාතිකව ලැබෙන්නේ කිසිම දුකක් නැහැ. ඒ වගේ ඒ ෂණයෙන් උප්පත්තිය ලැබනේ වගේ දුක අඩු වුණාට ඒවා අපිට හැමදාම ලැබෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නේ කලාතුරකින්. අපිට වැඩි පුරක්ම උප්පත්තිය තියෙන්නේ ලෝකයේ වාසය කරන සත්ව කොට්ටාසයන්ට. වැඩි පුරක්ම තියෙන උප්පත්තිය තමයි මේ දුක් ඇති උප්පත්තිය. දැන් බලන්න උප්පත්තිය ලබන කෙනා කොපමණ ආකාරයෙන් දුකක් ලබනවාද කියලා. ඒ උප්පත්තිය ලබන්න ඉදිරිපත් වෙන කෙනාත් කොපමණ දුකක් ලබනවාද කියලා. මෙන්න මේ නිසා පින්වත්නි මේ උප්පත්තිය කියන එක දුකක් කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්වුම් කළා. ඒ එක්කම මේ උප්පත්තිය පමණක් නෙමෙයි දුක. උප්පත්තිය කියන එක හරහා අනෙක් දුක් පෙළක් එක්කව වෙනවා. යම් දෙයක් ආරම්භ වෙච්ච නිසානේ පැවැත්මක් තියෙන්නේ. දැන් උප්පත්තියක් ලැබුණු නිසානේ අනෙක් දුක් පෙළ ලැබෙන්නේ. අන්න ඒ නිසා උප්පත්තිය කියන එක අර අනෙක් දුක් පෙළටම උපකාරක ශක්තියක් බවට පත් වෙනවා. කෙනෙක් උප්පත්තිය ලැබුණු නිසා තමයි ටිකෙන් ටික වැඩි වියටපත් වෙන්නේ, වයෝවෘද්ධ බවටපත් වෙන්නේ, ඊළඟට ලෙඩ රෝග බවටපත් වෙන්නේ, මරණයටපත් වෙන්නේ. ඒ කාලය තුලදී විවිධාකාර දුක් සම්භාරයක් ලබන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ජීවිතයක් කියන්නේ ජීවිතයක් ආරම්භයේම දුක් ගොඩක්. පරමාර්ථ පැත්තෙන් බලනකොට. හැබැයි සාමාන්‍යයෙන් කෙනෙක් අපි ලෞකික පැත්තෙන් බලනකොට කෙනෙක් උප්පත්තිය ලැබපුවාම බොහෝ දෙනාට මේක සතුටට කාරණාවක්. අනේ අපිට දරුවෙක් ලැබුණා, හොඳ දරුවෙක් ලැබුණා, අංගපසක සම්පරිපූර්ණ කෙනෙක් ලැබුණා. මේ වාගේ අපිට එක එක ආකාරයෙන් බලනකොට එහෙම පෙන්වන්න කරනවා. නමුත් පින්වතුනි භාගතුන් වහන්සේ මේක යථාර්ථයත් එක්ක පරමාර්ථයත් එක්ක බලනකොට පෙන්වන්න කරනකොට මේ උප්පත්තිය කියන එක දුකක්. ඊළඟට අපි ක්‍රමක්‍රමයෙන් මේ උප්පත්තිය තියෙන්නේ නැහැ. එහෙම ක්‍රමක්‍රමයෙන් වෙනස් වීමටපත් වෙනවා. ජරාවටපත් වෙනවා. තරහටපත් වෙනවා. දැන් බලන්න අපි තරුණ කාලේ බොහොම ලස්සනට අපි හිටියා. කුඩා කාලෙත් බොහොම ලස්සනයි, හැම බැලුවත් බොහොම ලස්සනයි, දත් ටික බැලුවත් බොහොම ලස්සනයි, ඇස් ටික බැලුවත් බොහොම ලස්සනයි, කෙස් ටික බැලුවත්, ඒ වගේ ශරීරයේ පිහිටීම බැලුවත් ඔක්කොම බොහොම ප්‍රසන්නයි. එනකොට ආකර්ෂණීයයි. නමුත් අපේ ටිකෙන් ටික වයෝවෘද්ධ වෙනකොට බලන්න මේ ආකර්ෂණීය ගතිය අයින් වෙලා ගිහිල්ලා ඇස් ටික බැලුවත් ලෙඩ රෝග වලින් පිරීලා, ඒ වගේම ශරීරයේ හැම බැලුවත් දැන් කලින් තිබුණු ලස්සන නැහැ, දැන් රැලි වැටිලා. ඊළඟට කෙස් ටික බැලුවත් කලින් තිබුණු ලස්සන නැහැ, දැන් සලු වෙලා ගිහිල්ලා ඒකම දුර්වර්ණ වෙලා. ඒ වගේම ශරීරයේ පිහිටීම බැලුවත් කලින් තිබුණු ලස්සන දැන් නැහැ. මේ ඔක්කොම වෙනස් වෙලා ගිහිල්ලා.
අන්න ඊළඟට ජරාවටපත් වෙනවා. මේ ජරාවටපත් වීම අපි එක්කෙනෙකුට දෙන්නකොට නෙමෙයි බලන්න කොච්චර ලස්සනට මේ ලෝකේ බොහොම ප්‍රබලව බැබලෙමින් හිටපු අය ටික කාලයක් ගියාම මේ தත්ත්වයටපත් වෙලා අර ලක්ෂණ නැති වෙලා යනවා. ඊළඟට තියෙන දේ තමයි පින්වතුනේ ව්‍යාධිය. ව්‍යාධිය කියන්නේ රෝගාබාධ වලට ලක් වෙනවා. කුඩා කාලේ නම් මරණය දක්වාම පින්වතුනේ රෝගාබාධ වලට ලක් වෙනවා. දැන් කුඩා කාලෙත් අපිට විවිධාකාර රෝග එනවා. සමහරවන්ට බලන්න අද කාලේ විවිධාකාර රෝග පිළිකා කියන රෝග භයානක ඒවා තියෙනවා. දියවැඩිය ආදී රෝග තියෙනවා භයානක ඒවා. කුඩා කාලේ හැදෙන එක භයානකයි. වයෝවෘෂ කාලේ නෙමෙයි. කුඩා කාලේ වෙන රෝගයක් හැදුනොත් භයානකයි. තවත් තියෙනවා විවිධාකාර රෝග හොඳ කරන්න බැරි. ඒ වගේම බොහෝ කාලයක් ප්‍රතිකර්ම කරන්න ඕන රෝගාබාධයන් තියෙනවා. ඉතින් මේ රෝගාබාධයන් වලට ගොදුරු වෙනවා. මේකත් දුකක් වෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් පින්වතුනේ අපි හිතමු අපි හොඳ නිරෝගී වෙහිටියා. කුඩා කාලෙත් නිරෝගී හිටියා, තරුණ කාලෙත් නිරෝගී හිටියා, මැදියම් කාලෙත් නිරෝගී හිටියා. නමුත් පින්වතුනේ වයසට යනකොට නම් නිදහසක් ලැබෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට නිදහසක් ලැබෙන්නේ නැහැ වයසට යනකොට නම්. හැම කෙනෙකුටම මේ රෝගාබාධ වලට මුහුණ දෙන්න වෙනවා. ඇස්වල දුබලකම් ටික ටික හැදී එනවා රෝගාබාධ වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම කන් නාස, ඒ වගේම ශරීරයේ විවිධාකාර කොටස් වල, ඒ වගේම හදවත, පෙනහළු, අක්මා මේවා මේ හැම එකකටම ටිකෙන් පිළියම් කර තමයි කටයුතු කරන්න වෙන්නේ ඒ රෝගාබාධ නිසා. කුඩා කාලේ ලස්සනට තිබුණු හදවත ටික කාලයක් ගියාම විවිධාකාර දේවල් කරලා එක ආකාරයෙන් හදවතට පිළියම් කරලා තමයි පවත්වාගෙන යන්න වෙලා තියෙන්නේ. ඒ වගේම S2 වුණත් එමය කුඩා කාලේ ලස්සන තිබුණාට ඒ කාලයක් යනකොට එක ශල්‍ය කර්ම කණ්ණාඩි ආදී දේවල් වලින් පිළියම් කර තමයි S2 පවත්වාගෙන යන්න වෙන්නේ. මේ විදිහට මේ විවිධාකාර රෝගයන් ප්‍රමාණයක් අපේ ජීවිතයට උරුමයි. ඒ රෝගයන් අපිට සාධාරණයි. නමුත් පින්වතුනේ හොඳ වෙන්නේ නැති රෝග කොටකට අපි අන්තිමට එක්කව වෙනවා. හොඳ වෙන්නේ නැති තාත්වයටම රෝගපත් වෙලා යනවා. අන්න ඒක තමයි කවදාකවත් අපිට ගොඩ එන්න බැරි වෙනවා. අන්නේ රෝග තත්ත්වයටපත් වුණාම අපිට අතපයෙන් වැඩක් කරගන්න බෑ, එක්තන් වෙනවා. දුබල බවටපත් වෙනවා. මේක අපේ බොහෝ දෙනෙකුට සිද්ධ වෙනවා. කලාතුරකින් කෙනෙක් තමයි එකපාරටම ජීවිතේ නැති වෙලා යන්නේ. අනෙක් හැම කෙනාම වයසට යනවා, ටිකෙන් ටික අතපය පණ නැති වෙනවා. ඒ වගේ දුබල වෙනවා. එක්තන් වෙලා කාලයක් ඉඳලා තමයි ජීවිතය අවසන් වෙන්නේ. මේ ව්‍යාධිය අපි කාටත් වෙනවා. මේකයි දුකක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්න කරනවා. මේ දුකේදීත් අපි එතනත් නවතින්නේ නැහැ. ජීවිතය ඊළඟට මරණය කියන දුකක් අපිට ලැබෙනවා. ඒ මරණය කියන එකේදී පින්වතුනේ අපේ සතුටෙන් හෝ අසතුටෙන් හෝ මරණයට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවවලදී අසතුටෙන් මරණයට මුහුණ දෙන්න වෙනවා. මනුසාත්මයකදී නම් සමහරලාට අපිට අසතුටෙන් අපිට පිළියම් කරන එක රෝග වලට පිළියම් කරනකොට ඒ අසතුටෙන් මරණයටපත් වෙනවා. ත්‍රිසං ආත්මයක් නම් වෙනස් සතෙක් අපිව දැහ ගන්නවා. ඒ වෙලාවේදී මරණයට මුහුණ දෙන්න වෙනවා. මේ වගේ පින්වතුනි අපි අකමැති මරණ අති විශාල ප්‍රමාණයක් මුහුණ දෙලා තියෙනවා. ඒ වගේ කැමැත්තෙන් මුහුණ දෙන අවස්ථාවක් තියෙනවා. අපිට හොඳට ධහම අවබෝධය වෙච්ච ජීවිත තියෙනවා. අනේ මට මේ ජීවිතේ මං හොඳට ධහම දියුණු කළා. ඒ නිසා මට මේ මරණයට මුහුණ දෙන්න බයක් වෙන්න ඕනේ නැහැ කියලා සතුටෙන් මරණයට මුහුණ දෙන අවස්ථාත් කලාතුරකින් තියෙනවා. නමුත් පින්වතුනි මේ මරණය කියන එක දුකක්. මරණය කියන එකට මුහුණ දීමේදී ඊටාම පහසු දුකකට මුහුණ දෙන්න වෙනවා. ඒතරේ ඥානවන්ත අය බෞද්ධ අය තේරුම් ගන්නවා අපි කවදා හරි මරණයටපත් වෙනවා. ඒ නිසා කල්ලාතු හිත පුහුණු කරවා ගන්නවා. පුහුණු කරවාගෙන මාර්ගඵල ලැබිලා නැත්නම් පින්වතුනි මරණාසන්න මොහොතේදී කුසල් හිතක් ගන්න ඕනේ කියලා හිතක් ගන්නවා. ඒ කුසල් හිතක් අර ගන්නවා සියලු දේ අමතක කර ගන්නවා. අමතක කරලා ඒ මරණාසන්න මොහොතේදී අර කුසල් හිතෙන් යුක්තව මරණයට මුහුණ දෙනවා. ඒක ඉතාම වැදගත්. වෙනතුනි බෞද්ධය වශයෙන් අපි පුහුණු වෙන්නට ඕනේ. අපිට හම්බුණා එක හමුදාවේ හිටපු බ්‍රිගේඩියර් මහත්මයෙක්. එතුමා කියන එතුමාට heart attack එකක් ආවා. රෝහලේ හිටියේ. දරුණු heart attack එකක්. ඒ වෙලාවේදී මේ මෙතුමාට සිහිය නැතුව ගියා ටික වෙලාවක් යනකොට. ඉතින් ඒ සිහිය නැති වෙන වෙලාවේදී ඒ හිටපු වෛද්‍යවරු නර්ස්ලා එක්ක වෙලා අපුව ප්‍රෙස් කරලා මැෂින් දාලා නැවත සිහිය ගත්තා. හැබැයි මේ වෙනකොට ලොකු වෙලාවක් ගිහිල්ලා. මේ මහත්තයා කියනවා තමන්ට පළමුවෙන්ම මතක් වුණේ තමන්ගේ දරුවෝ ගැන. මගේ දරුවෝ, භාර්යාව, පවුලේ කට්ටියයි බලාගන්නේ කවුද කියලා හැඟීමක් ආවේ. ඒකම හිතට ගත්තා නැහැ. මේව ගැන හිතන්න ඕද නැහැ මේ වෙලාවේ.
මම දහමක් ගැන හිතන්නට ඕනේ. මම මේවා සියල්ලෙන් අත්හරින්න ඕනේ. හිතෙන් අත්හැරියා. ඒ දේවල් වලට වෙන දේවල් වෙච්චාවයි කියලා හිත අත්හැරියා. හිතට පුදුමාකාර සැහැල්ලුවක් ආවයි කියනවා. විශාල ආලෝකයක් අතරට වැටුණායි කියලා කියන මේ මහත්මයා. මේ ආලෝකයක් අතරට වැටලා එතුමා දන්නේ නැහැ ඉතින් මොකක්ද උනේ කියලා. ඊළඟට කාලයක් ගිහිලා තමයි සිහිය ඇවිල්ලා තියෙන්නේ. එතකොට තේරුණා මොකක්ද ඇතුලේ වෙච්ච සිද්ධාන්තය. අර මනස පුහුණු වෙලා තිබුණු නිසා මේ ආකාරයට උනා. පළමෙන් Tamanට මේ ලෝභ සිතුවිලි ආවා. නමුත් ඒව අත්හැරලා ධර්මයට ගන්න පුළුවන් වුණා. අපි මේ වාගේ පින්වතුනේ බෞද්ධාය වශයෙන් පුහුණු වෙන්නට ඕනේ. Taman සියල්ල සිතෙන් අත්හැරලා මේ මරණය ආවා නම් ඒ අවස්ථාවට මුහුණ දෙන්න පුරුදු වෙන්නට ඕනේ. මේ පින්වතුන් අහලා තියෙනවා අපේ අතිපූජනීය නාවනේ අරියදම් මහා ස්වාමීන් වහන්සේගේ මෞතුමිය. එතුමිය දරුවෙක් හම්බෙන්න ඉන්න කාලයේදී වෛද්‍ය ක්‍රම පහසුකම් අඩුයිනේ. නිවසේදීම දරුවෙක් හම්බෙන්න ඉන්න වෙලාවක තමයි ඒ අපහසුතාවයට පත් වෙලා රෝහලට ගෙනියන්න සෝදානම් වෙන වෙලාවේදී මරණයට පත් වෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී තමන්ගේ වැඩිමාල් පුතුණුවන්ට කතා කරලා කියලා තියෙනවා පුතේ මේ නංගිලා මල්ලිලා මේ කට්ටිය බලා ගන්න. මෙහෙම මතක් කරලා ඉවර වෙලා අත් දෙක එකට එක්කව කරලා වැඳගෙන තමන් අර සියල්ලක් හිතෙන් අත්හැරියා. වගකීම් ටික හිතෙන් අත්හැරියා. අත්හැරලා ඉවරලා අත් දෙකකට බැඳගෙන දහම් වචනයක් ගත්තා. ඒ කාලේ පින්වතුනි පුරුදු වෙලා ඉඳලා තියෙනවා අනිච්චං දුක්ඛං සංසාරේ. ඒ කාලේ තේරෙන්නේ නැහැ අනාත්මය කියන එක. නමුත් අනිච්චං දුක්ඛං සංසාරේ කියන වචනේ තුන් වතාවක් කියලා තියෙන වැඳගෙන අනිච්චයයි දුක්ඛයි සංසාරේ. මේ සංසාරේ කියන එක අනිත්‍යයි දුක්ඛයි. ඉතින් මෙහෙම තුන් වතාවක් කියලා ඉවරනකොටම එහෙමම කල්පය කරලා තියෙන මරණයටපත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ කලාතුරකින් ඥානවන්ත අය පින්වතුනේ මරණයට මුහුණ දෙනවා. දුක තමයි මරණය. නමුත් ඒ දුක උනාට මරණයට මුහුණ දෙනවා. ඒතර අපි තවත් කාරණාවක් දැනගන්නට ඕනේ. තමන්ගේ හොඳම ඥාතිවරයෙක් නැත්නම් තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෙක් තමන් ඉදිරිපිට මරණයටපත් වෙනවා. තමන්ගේ සාමාන්‍ය ස්වභාවය තමයි පින්වතුනි අපේ දුක අපි පෙන්වන්න කරනවා. අනේ අපේ තාත්තේ අම්මේ අනේ මැරෙන්න එපා. මේ වගේ අපේ දුක අපි පෙන්වන්න කරන්න හදන එක වැරදි දෙයක් පින්වතුනි. අපිට ඒ ආයත දැන් සංග්‍රහ කරන්න ඕනේ මෙලොවේ නෙමෙයි පරලොවේදී සංග්‍රහ කරන්නට ඕනේ. ඒ නිසා ඒ ආයත කුසල් හිතක් ගන්න උදව් කරන්න ඕනේ. දැන් අපි මරණයේදී අපි කෑ ගහලා ඒ වගේ දුක් වෙනුවත් එහෙම ඒ ආයත අපි කෙරෙහි ආසාවක් ඇති වෙනවා, බැඳීමක් ඇති වෙනවා. ඒ ආයත හොඳ තැනකට යන්න තියෙන පාර වැහෙනවා. අනේ මගේ දරුවෝ කෑ ගහනවා දුක් වෙනවා නේද? අනේ මගේ දරුවෝ කවුද බලාගන්නේ? මෙහෙම ආසාවකින් මරණොත් ඒ අය දුක් ඇත්තනකට වැටෙනවා. ඒ දේ වළක්වන්න ඕන නිසා අපි කල්පනාකාරී වෙන්නට ඕනේ. අනේ අම්මේ තාත්තේ අපේ අම්මා තාත්තා ගොඩාක් පින් දහම් කළානේ. ඒ පමණක් නෙමෙයි බලන්න අපි කොච්චර පින් දහම් කළාද. මෙන්න මේ වගේ කුසල් හිතක් ගන්න. ලොකු දේවල් බැන්නම් බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි. එහෙම නැත්නම් මතක් කරලා දෙන්න රුවන්වැලි චෛත්‍ය රාජාන් වහන්සේ, ජයශ්‍රී මහා බෝධිරාජාන් වහන්සේ, දලදා සමිඳුන් වහන්සේ, වන්දනීය පූජනීය චෛත්‍ය රාජාන් වහන්සේ නමක්, වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේ නමක් මේ වාගේ දෙයක් ආවජනා කරලා මතක් කරලා දෙන්න. එමත් නැත්නම් පිරිත් දේශනාවක් එතන ප්ලේ වෙන්න අරින්න. මේ විදිහට කුසල ආරම්මණයක් මතුවෙනකොට අර අපේ ඥාතිවරයාට ඒ කුසල ආරම්මණයත් එක්ක අර මේ සියලු දේවල් අත්හැරලා තමන්ට කල්පය කරන්න පුළුවන්කම ලැබෙනවා. හොඳ ජීවිතයක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. අපි කවුරුත් කැමති අපේ ඥාතියාට, අපි කවුරුත් කැමති අපේ සහෝදරයාට, හිතවතාට, දුවා දරුවන්ට. නමුත් පින්වතුනි අපි දුක් වෙලා ඒ අය මැරුණොත් අපි ඒ කැමැත්ත නිසාම ඒ අය යන්නේ දුක් ඇතනකට. අපි ඒ අයට කුසල හිතුවෙල්ලක් ආවජනා කරලා දුන්නොත් හොඳ තැනකටපත් වෙනවා. මේ වාගේ අපි කාටත් මුණ දෙන්න අවස්ථාව ලැබෙයි. ඒ ලැබෙන තැන් වල දුක් වෙන්න පෙන්වන්න එපා. අපේ දුක තියෙනවා. අපි කවුරුත් දන්නවා. දුක තුනී කරගන්න. වෙන තැනකට ගිහිල්ලා මෙයාට ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා කැමති නම් කැමති ආකාරයකට අඬන්න. හැබැයි මෙතන අඬන්න එපා. තමන්ගේ ඥාතියා, තමන්ගේ සහෝදරයා, තමන්ගේ දෙමාපියෝ මේ මරණයටපත් වෙන තැන අඬන්න යන්න එපා. ඒක හොඳ මදි. ටිකක් ඈතට ගිහිල්ලා එයාට ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා තමන්ගේ දුක තුනී වෙනකන් ඕනනම් අඬන දොඩන්න එක ගැටලුවක් නැහැ. මෙතනදී පුළුවන් තරම් කුසල ආරම්මණයෙන් ඉන්න උත්සාහවත් වෙන්න. එයාට කුසල ආරම්මණයන් තමන්ට හදලා දෙන්න බැරි නම් වෙන කෙනෙක් ලව්වා මේ කුසල ආරම්මණයන් මතු කරලා දෙන්න. ඒ මරණාසන්න මොහොත හොඳ මරණාසන්න මොහොතක් වෙනවා. හොඳ දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක හෝ හොඳ තැනකට යන්න පුළුවන් ජීවිතයක් ලැබෙනවා. අන්න ඒ වගේ දුක කියන එකේ දෙපින්වතුනේ දුක තමයි අපිට සංසාරය කියන එක. නමුත් දුක අඩු කරගන්න මාර්ගයත් අපි තේරුම් අරගෙන තියා ගන්නට ඕනේ.
ඒ වගේම පින්වතුනි අපිට කැමති දේවල් නොලැබී යනවා දුකක්. අපිට කැමති දේවල් ලැබෙන්නේ බලාපොරොත්තු වෙනවා. හොඳ රැකියාවේ උසස් තැනක් බලාපොරොත්තු වෙනවා ලැබෙන්නේ නැති වෙලා යනවා. ඒ වගේම වෙනත් ක්‍රියාදොරක් බලාපොරොත්තු වෙනවා ලැබෙන්නේ නැති වෙලා යනවා. දැන් ඒ වගේ විවිධාකාර දුක් තියෙනවා. මේ වගේ අපි බලාපොරොත්තු වෙච්ච දේවල් ලැබෙන්නේ නැහැ ඒකත් දුකක් වෙනවා. ඒ වගේම බලාපොරොත්තු නොවෙච්ච දේවල් අපිට ලැබෙනවා දුක් වේදනා ඇති දේවල් ලැබෙනවා. ඒ වගේම අපේ ඇසුරට හොඳ අය අපිට ඇසුරට ලැබෙන්නේ නැති වෙලා යනවා නරක අය ඇසුරට ලැබෙනවා මේකත් දුකක් වෙනවා. පින්වතුනි බලාපොරොත්තු වෙන හොඳ අයගේ ඇසුර නමුත් ලැබෙන්නේ නරක අය. මේ විදිහට ඒ ආකාරයෙන් දුක් පෙන්වුම් කරලා භාග්‍යවතුන් වහන්සේ අන්තිමට පෙන්වුම් කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒ කියන්නේ අපි කැටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? රූපය, වේදනාව, සංඥාව, ඒ වගේම සංඛාර, විඥාන කියන උපාදාන පහ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය වශයෙන් හඳුන්වන්නේ මෙන්න මේ ස්කන්ධ පහට. ඒතර මේ ස්කන්ධ පහ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරනවා දුක්ඛයි කියලා. කොහෙද මේ ස්කන්ධ පහ තියෙන්නේ? හොයලා බලන්න. කොහෙද තියෙන්නේ මේ ස්කන්ධ පහ තියෙන්නේ කියලා. අපේ උප්පත්තිය ලැබපු චිත්තක්ෂණයේ මේ ස්කන්ධ පහ තියෙනවා. ඊළඟට මේ ස්කන්ධ පහ ඊළඟ චිත්තක්ෂණයේ තියෙනවා. ඊළඟ මේ ස්කන්ධ පහ පින්වතුනි ඊළඟ චිත්තක්ෂණයේ තියෙනවා. ඊළඟට අපි තරුණ වේට ආපුවාමත් ඒ ස්කන්ධ පහ තියෙනවා. මැදි වයසට ගියාමත් ඒ ස්කන්ධ පහ තියෙනවා. වයෝවෘද්ධ කාලෙත් මේ ස්කන්ධ පහ තියෙනවා. මරණයටපත් වෙනකම් මේ ස්කන්ධ පහ තියෙනවා. ඒ කියන්නේ උප්පත්තියේ ඉඳන් මරණය දක්වා හැම චිත්තක්ෂණයකම මේ ස්කන්ධ පහ තියෙනවා. එහෙමනම් උප්පත්තිය නම් මරණය දක්වා හැම චිත්තක්ෂණයක්ම අපේ බුදුරජාණන් වහන්සේ කියන ආකාර දුක්ඛාරය සත්‍යයි. කියන උප්පත්තියේ ඉඳන් මරණාසන්න දක්වා පහළ වෙන හැම චිත්තක්ෂණයක්ම දුක්ඛාරය සත්‍යයි. අන්න ඒ කාරණය තමයි මේ පෙන්වන්න කරන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. මේ වාගේ දුක්ඛාරය සත්‍ය පිළිබඳව බොහෝ තොරතුරු තියෙනවා. යානු මේ පින්වතුන් තේරුම් කරගන්න මුළු ජීවිතයක්ම දුක්ඛාරය සත්‍යයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි අපිට මේ ධහම දිනු කරගන්න වෙන්නේ. මේ ධහම තුළ දෙවෙනි අධීර තමයි මේ සමාධිය කියලා කියන්නේ. තුන්වෙනි අධීර තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ සම්බන්ධව තොරතුරු අපි ඉදිරි දේශනාවල දේශනා කළත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වතුන්ට මේ දුක්ඛාරය සත්‍ය නිවැරදිව අවබෝධ කරගන්නත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔය තව කෙටි උත්තරයක් තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඕදාත කසනේ වැඩිවීමට අට්ඨික භාවනාව ඇසුරෙන් ඕදාත අරමුණ ලබා ගන්නා වෙනුවට පඨවි කසනේ මෙන් කසන මණ්ඩලයක් ඇසුරෙන් ඕදාත අරමුණ ලබා ගැනීමට නොහැකිද ස්වාමීන් වහන්සේ? ඉතින් ඒ කාරණාව අපේ පසුගිය දේශනාවක විස්තර කළා. එකක් තමයි අට්ඨික භාවනාව වර්මණු කරගෙන ඇටසැකිල්ල සුදු පාට වර්ණය ගන්න පුළුවන්. අනිත් එක තමයි ඕදාත නැත්නම් සුදු පාට කසින මණ්ඩලයක් හදාගෙන ඒ වර්ණය ගන්න පුළුවන්. එහෙම නැත්නම් සුදු පාට බිච්චියක් දිහා බලලා අපේ අරමුණ ගන්න පුළුවන්. මේ ආදී ක්‍රම වලින් අපි ඕදාත කසිනේ වඩන ආකාරය විස්තර කරලා දුන්නා. ඉතින් ඒ ආකාරයෙන් මේ පින්වතුන් මේ ඕදාත කසිනේ අට්ඨික භාවනාවෙන් හෝ වේවා එහෙම නැත්නම් ඕදාත කසනයක් හදාගෙන ඒ කසන මණ්ඩලයක් හදාගෙන ඒ ක්‍රමයන් හෝ වේවා ඕදාත කසනය නොදිනු කර ගන්න බලාපොරොත්තු වෙමු. හොඳයි අද දවසේ નિયમિત කාල වේලාව අවසන් වෙගෙන යනවා. මේ පින්වතුන්ට මේ ආකාරයෙන් මේ කසින භාවනාවනොත් විපස්සනා භාවනාවනොත් දිනු කරගෙන පාරමී පූර්ණය කරගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. සෑම දිනාටම ත්‍රිවන් සරණයි පේටයි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ධර්ම ශ්‍රවණය කළ කුසලානිභා බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා. උපනුපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා. සෝසේ පාරමී පුරා ගන්න ලැබේවා.
සෝසේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. සෑම දිනාටම පෙරවන් සරණයි.